විද්‍යාවට අනුව කෙනෙක්ට අත්විඳින්න පුළුවන් ඉහළම ඒ වගේම ස්ථාවරම මානසික සුවය ඇත්තටම මොකක්ද? අපි මේ විද්‍යාත්මක ගමනේදී ඒ රහස් ටික එකින් එක හෙළිදරව් කරගමු. හිතන්නකෝ මේ ලෝකේ දින ලොකුම සතුට මොකක්ද කියලා? ලොතරැයියක් දිනන එකද? සමහර විට ආදරය කරන කෙනා එක ජීවත් වෙන එකද? මේවා ඇත්තටම සතුට ගෙනාවත් ගොඩක් වෙලාවට ඒක తాවකාලිකයි නේද? එහෙමනම් විද්‍යාව ඇත්තටම හොයන ඒ ගැඹුරු, කල්පවතින මානසික සුවය මොන වගේ එකක් වෙන්න පුළුවන්ද? හරි. අපි මේ ගැන තව ටිකක් ගැඹුරට යමු. අපේ මේ ගමනේ පළවෙනි නැවතුම තමයි අපේම මොළය. මොකද අපිට දැනෙන මේ සතුට කියන්නේ ඇත්තටම මොළය ඇතුලේ වෙන රසායනික ක්‍රියාවලිය. ඒක හරිම සරල. අකුරු 4කින් අපිට මතක තියාගන්න පුරුවා. ඔව් අපේ සතුට පාලනය වෙන්නේ ප්‍රධාන රසායනික ද්‍රව්‍ය 4ක කොක්ටේල් එකකින්. DOSE. හිතන්නකෝ අමාරු වැඩක් ඉවර කරාම හිතට දැනෙන තෘප්තිය. අන්නේ ඩොපමින්. ආදරය කරන කෙනෙක්ව බදාගත්තම දැනෙන උණුසුම ආරක්ෂිත හැඟීම ඒ තමයි ඔක්සිටොසින්. අනිත් අයගෙන් ලැබෙන ගෞරවයත් එක්කෙන ආත්ම තෘප්තිය ඒ සෙරඩොනින්. හොඳට ව්‍යායාම කරාට පස්සේ ඇඟට දැනෙන ප්‍රබෝධමත් සහනය තේනෝ නේද? අන්නේ එන්ඩෝෆින්. හැබැයි මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ රසායනික ද්‍රව්‍ය අපිට කොච්චර හොඳ හැඟීමක් ගෙනාවත් මේ හැම දෙයක්ම වගේ රඳාපවතින්නේ බාහිර ලෝකයේ මත. ඒ කියන්නේ ස්ථාවර මානසික සුවය ගැන සම්පූර්ණ කතාව මේක වෙන්න බෑ. එහෙනම් ඇත්ත කතාව මොකක්ද? හරි. දැන් අපි රසායනික ප්‍රතික්‍රියාවලින් පොඩ්ඩක් එහාට යමු. විද්‍යාව විසින් හඳුනාගෙන තියෙන අතිශයින්ම ක්‍රියාශීලී සහ ඉහළම අවධානයක් තියෙන මානසික තත්වයක් ගැන දැන් අපි බලමු. මේකට කියන්නේ ෆ්ලෝ ස්ටේට්. එහෙම නැත්නම් ගලා යාමේ අවස්ථාව කියලා හිතන්නකෝ. යම්කිසි නිර්මාණශීලී වැඩක කොච්චරනම් ගිලීලා ඉන්නවද කියනවනම් අපට ලෝකයේ බඩගින්න වෙලාව යනවා වගේ දේවල් සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. අන්න ඒක තමයි මේ කියන தත්ත්වය. මේක කොච්චර ප්‍රබලද කියනවා නම් ප්‍රකට මනෝවිද්‍යාඥ මිහාලි චික්සෙන්ඩ්-මිහායි කියනවා මත්ද්‍රව්‍යයකින් ලැබෙන ඒ తాවකාලික සතුටට වඩා දහස් ගුණයකින් බලවත් ඒ වගේම සෞඛ්‍ය සම්පන්න අත්දැකීමක් මේ ෆ්ලෝ අවස්ථාවෙන් ලැබෙනවා කියලා. හොඳයි. අපේ මේ ගමනේ වඩාත්ම බලගතු හෙළිදරව්වටයි අපි දැන් එළඹෙන්නේ. ඒ තමයි අපේ මොළය කියන්නේ ස්ථාවර දෙයක් නෙවෙයි සතුට වර්ධනය කරගන්න ඒක භෞතිකවම වෙනස් කරන්න පුළුවන් කියන අදහස. ඉස්සර කාලේ අපි හිතුවේ මොළය වෙනස් කරන්න බෑ කියලානේ. නමුත් නූතන විද්‍යාවේ නියුරෝප්ලාස්ටිසිටි කියන සංකල්පය අපිට හඳුන්වලා දෙනවා. සරලවම කිව්වොත් අපේ මොළය හරියට මාංශ පේශියක් වගේ. අපි පුහුණු කරන සිතුවිලි සහ පුරුදු වලින් සතුටට අදාළ කොටස් ශක්තිමත් කරගන්න අපිටම පුළුවන්. මේ විද්‍යාවට ජීවමාන උදාහරණයක් තමයි මැතිව් රිකාඩ් කියන ස්වාමින් වහන්සේ. විද්‍යාව විසින්ම එතුමන්ම නම් කරලා තියෙන්නේ ලෝකයේ සතුටින්ම ඉන්න පුද්ගලයා විදිහට. ඉතින් කොහොමද එතුමයි තත්වෙටපත් උනේ? විද්‍යාව ඒකට දෙන උත්තරය ඇත්තටම පුදුම සහගතයි. විද්‍යාඥයන් එතුමන්ගේ මොළය ස්කෑන් කරලා බලද්දි පුදුම හිතෙන දෙයක් දැක්කා. ඒ තමයි ධනාත්මක හැඟීම් ඇති කරන මොළයේ වම් පැත්තේ කොටස සාමාන්‍ය කෙනෙක්ට වඩා අතිශයින්ම ක්‍රියාකාරී බව. මේකට ප්‍රධානම හේතුව තමයි වසර ගණනාවක් තිස්සේ එතුමන් නොකඩවා ප්‍රගුණ කරපු භාවනාව. හරි. දැන් අපි දන්නවා මොළය පුහුණු කරන්න පුළුවන් කියලා. එහෙනම් අපි පුහුණු කරන්නේ මොන වගේ සතුටක් සඳහාද? අපි දැන් එකිනෙකට හාත්පසින්ම වෙනස් සතුට වර්ග දෙකක් ගැන බලමු. ඇත්තටම සතුටට මුහුණ දෙකක් තියෙනවා. එකක් තමයි හෙඩෝනික් සතුට. ඒක හරියට රස අයිස්ක්‍රීම් එකක් කනවා වගේ. ඒ මොහොතේ හරිම මිහිරි, ඒත් ඉක්මනටම දිය වෙලා යනවා. අනික් පැත්තෙන් තියෙනවා යූඩමොනික් සුවය. ඒක හරියට ශක්තිමත් මුල් තියෙන ගහක් වගේ. ජීවිතේට අරමුණක් එකතු කරන, අනිත් අයට උදව් කරනවා වගේ දේවල් වලින් ලැබෙන ඒ සුවය ගොඩක් ගැඹුරුයි, ඒ වගේම කල්පවතිනවා. වැදගත්ම දේ තමයි මේ යුඩෙමනික් සුවය කියන්නේ නිකම්ම මානසික දෙයක් විතරක් නෙවෙයි. පරිේශනවලින් ඔප්පු වෙලා තියෙනවා Tamanට වටා ලොකු අරමුණක් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් පවා ශක්තිමත් කියලා. විද්‍යාවට අනුව ඉහළම මානසික සහ ශාරීරික සුවය තියෙන්නේ අන්න එතනයි. එහෙනම් අපි මේ ගමන අවසන් කරන්නේ මේ දැනුම කොහොමද ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්නේ කියන එකට උදව් වෙන හරිම සරල ක්‍රියාත්මක කරන්න පුළුවන් පියවර කීපයක් එක්ක. මේ ගමන අද ඉඳන්ම පටන් ගන්න පුළුවන් සරල පියවර 4ක් මෙන්න. පළවෙනි එක වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. දෙවෙනි එක දවස අවසානයේ ලැබුණු දේවල් වලට කෘතඥ වෙන්න. තුන්වෙනි එක තාක්ෂණයෙන් පොඩි විවේකයක් අරගෙන සබාධමත් විඳින්න. ඒ වගේම හතරවෙනි එක අනිත් කෙනෙක්ට උදව් කරලා ඒ ලැබෙන සුවිශේෂී සතුට අත්විඳින්න. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න උන වැදගත්ම දේ තමයි මේක. විද්‍යාවට අනුව ඉහළම මානසික සුවය කියන්නේ සල්ලි කෝටි ගණන්ක්වත් ලෝක ප්‍රසිද්ධියක් නෙවෙයි,
ඒ තමයි තමන්ගේම මනස තමන්ගේ පාලනය යටතේ තියාගෙන වර්තමාන මොහොතේ පැහැදිලි අරමුණක් ඇතුව ජීවත් වීම.